Hi friends, අද මම අරගෙන ආවේ කෙඳ රෙසිපි එකක්. ලේසිම විදිහට හැමෝටම වගේ හදා ගන්න පුළුවන්. මීට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එක. ඒ කියන්නේ මීට කලින් ටිප්ස් වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. නෝමි දවස් වලට පල්ලියේ හදන කෙඳ රෙසිපි එකක්. ගොඩක් ලේසියෙන්ම රසයට හදා ගන්න පුළුවන්. ඒකට මම අරගත්තේ කෙකුළු කෝප භාගයක් විතර. ග්‍රෑම් 130ක් විතර තියෙනවා මෙතන. ඊළඟට උළුහල් තේහිඳි කාලක් විතර දා ගන්නවා. දැන් මේ හාල් ටික දෙතුන් පාරක් විතර හොදලා පෙත්තකින් තියන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා රත් කරගන්න. දැන් පොල් තෙල් මේසයෙන් දෙකක් විතර දාගන්න. ඔයාලා කැමති නම් ගිතෙල් දා ගන්නත් පුළුවන් මෙතන. තෙල් ටික රත් වුණාට පස්සේ කුරුඳු පොතු කෑලි දෙකක්, එනසල් දෙකක්, ඒ වගේම කරාමුණටි 3ක් විතර දා ගන්නවා. මේ ටික බෙදීගෙන ඉඳි මම එකතු කරන්නේ ලොකු ලුණු. සාමාන්‍ය ප්‍රමාණයක ලුණු ගෙඩියක් පොඩියට කපලා දා ගන්නවා. රන්වන් පාට වෙනකම් බදින්න ඕනේ කියලා නැහැ. විනාඩි 2ක් විතර මේ විදිහට බෙද ගන්න. ඊළඟට රතු ලුණු ගෙඩි 5ක ඒ වගේම සුදු ලුණු බික් 2ක් විතර තලලා දා ගන්නවා. විනාඩි 2ක් විතර මේ ටික ටෙම්පරේචර් කරගන්න ඕනේ. ඊළඟට කරපිංච ටිකකුත් දා ගන්න. ඊළඟට එඟුරු සුදු ලුණු පේස්ට් වලින් තේ හැන්දක් විතර දා ගන්න. හැන්දක් පුරවලම දා ගන්න. ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයක තක්කාලි ගෙඩියකුත් චූටියට කපලා දා ගන්නවා. ආම මිරිස් කරල් දෙකක් විතර දා ගන්න. ආම මිරිස් ටික ඔයාලගේ සෙරානෝම අඩු වැඩි කරගන්න. දැන් මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මිරිස් කුඩු තෙහිඳි භාගයක් විතර දා ගන්නවා. කහ කුඩු තෙහිඳි භාගයක් විතර දා ගන්න. ගම් මිරිස් කුඩු තෙහිඳි භාගයක්. සූදුරු තෙහිඳි භාගයක් විතර දා ගන්න. මාදුරු ළඟ තියෙනවා නම් තෙහිඳි කාලක් විතර දා ගන්න. දැන් මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මම ලුණු කුඩු තෙහිඳක් විතර දා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අනුව ලුණු කුඩු ටික දා ගන්න. දැන් මසාලා වල තියෙන අමුසොඳ යනකම් මේ ටික හොඳට ටෙම්පරේචර් කරගන්න ඕනේ. ඊළඟට චූටියට කපාගත්ත කුකුල් මස් කැලි ටිකක් දා ගන්නවා. ග්‍රෑම් 150ක් විතර තියෙනවා මෙතන. දැන් මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලා කැමති නම් මේ වෙලාවදී කැරට් ගෙඩියක් චූටියට කපලා දා ගන්න පුළුවන්. එතකොට රස තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරන්නේ අපි කලින් හොදලා අරන් තියාගත්ත හාල් ටික. හාල් සහ උඳු හාල් ටික. හාල් ටික එකතු කරගත්තට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට මම එකතු කරන්නේ වතුර. වතුර ටිකක් වැඩිපුරම එකතු කරගන්න. මම මිලිලීටර් 750ක් විතර දාගත්තා. වතුර ටික දාගත්තට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගත්තට පස්සේ මූඩියක වහලා උයා ගන්න. විනාඩි 30ක් යනකොටම කෙඳ ටික හදා ගන්න පුළුවන් අපිට. හැබැයි ප්‍රෙෂර් කුකර් එකේ හදනවා නම් විනාඩි 15කින් අපිට කෙඳ ටික හදා ගන්න පුළුවන්. හාල් ටික දැන් හොඳට තැඹෙලා තියෙන්නේ. හැබැයි අපි මේක තවත් ටිකක් පොඩි කරගන්න ඕනේ. හෙන්දක් පාවිච්චි කරලා මේ ටික තවත් පොඩි කරගන්න. හාල් ටික හොඳට තැඹිලා තියෙන හින්දා මේ ටික ඉක්මනටම පොඩි කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරන්නේ මිටි කිරේ. පොල් බෑයකින් අරගත මිටි කිරේ. දෙවෙනි පාරට තුන්වෙනි පාරට අරගත කිරි ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මිටි කිරියක විතරක් දාගත්ත නම් හොඳටම ඇති. මිටි කිරි කෝපයක් විතර අරගත්තා. දැන් හොඳට මිශ්‍ර කරගන්න. කිරි ටික දාගත්තට පස්සේ ගොඩක් වෙලා යනකම් උතුරව ගන්නත් එපා. කිරි ටික දාගත්තට පස්සේ ලිපේ ගින්දර වැඩි කරලා විනාඩියක් විතර මේ ටික උතුරව ගන්න. ඊට පස්සේ ලිප ඔෆ් කරගන්න. මම දැන් කැඳ ටික හදාගෙන ඉවරයි. මේ විදිහට හදලා බලන්න. එතරම් ගොඩක්ම රසයි මේ කැඳ එක. නෝමි කාලට අපි කැඳ හදන්නේ මේ විදිහටයි. තවත් වෙනස්ම විදිහට අපිට හදා ගන්නත් පුළුවන්. මම මේ විදිහට ඔයාලට කියලා දෙන්නම්. ඔයාලත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. මේ රෙසිපි එකට ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම යාළුවෝ එක්කත් ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. ඒ වගේම මගේ videos බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.